ඔබ නැවතත් සංගීත සමගින් එකතු වෙන්නේ. අපි සූදානම් තවත් කතා බහකට ඉඩකඩ ලබා ගන්න. මේ මොරටු විශ්වවිද්‍යාලයේ මගින් සිදු කරන කටයුත්තක් ගැන අපි කතා කරන්නේ Global Village 2026 පිළිබඳව අපි කතා කරන්න සූදානම්. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළා. අපිත් එක්ක එකතු වෙන්න කියලා දෙදෙනෙකුට මේ දෙදෙනා අපි පිළිගන්න සූදානම් වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙනවා දුෂාන් භාෂිත උපසභාපති මහජන සභාපතිත්වයට සහ තොරතුරු සම්බන්ධීකරණය මොරටු විශ්වවිද්‍යාලයේ කියලා තමයි සඳහන් වෙන්නේ. අයුවන්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා විදත් හමුනුගම Global Village සංවිධායක විදිහට කටයුතු කරන මොරටු විශ්වවිද්‍යාලයේ 2026 වසරේ අයුවන්. අපි මේ දෙදෙනාත් එක්ක කතා කරන්න සූදානම්. දුෂාන් මට කියන්නකෝ මොකක්ද මේ කටයුත්ත පොඩි පැහැදිලි කිරීමක් කරගමු. ඉවෙන්ට් එකට එන කලින්ම අයිසැක් කියන්නේ මොකක්ද කියලා කියලා ඉන්න. ඒ කියන්නේ අයිසැක්ද සංවිධානය කරන්නේ? ඔව් අයිසැක් විසින් තමයි මේක සංවිධානය කරන්නේ. ඒක ඉවෙන්ට් එකක් විතරයි මේක. එතකොට අපි අයිසැක් ගැන කිව්වොත් අපි අයිසැක් සංවිධානය තරුණයන් විසින් තරුණයන්ට කරන සංවිධානයක්. එතකොට අපි මේ සංවිධානයෙන් අපි තරුණයන්ගේ හැකියාවන් ඒ වගේම තරුණයන්ගේ වෘත්තීමය දක්ෂතාවයන් පිළිබිඹු කරලා ඒ වගේම යාළගේ ඔප්නංවන්න මේ සංවිධානය විසින් අපි බැඳිලා ඉන්නවා. හරි. අයිසැක් කියන්නේ මොකක්ද ලංකාවේ තියෙන සංවිධානයද ජාත්‍යන්තර සංවිධානය? මේක ජාත්‍යන්තර සංවිධානයක්. ඒක පිහිටු වෙන්නේ 1948 දී. එතකොට මේක ලංකාවේදී පිහිටු වෙන්නේ 1995 දී. එතකොට අපි අයිසැක් යුනිවර්සිටි ඔෆ් මොරටෝ කියන්නේ මේ සම්පූර්ණ අයිසැක් ඉන් ශ්‍රී ලංකා කියන සංවිධානයේ එක අනු කොටසක්. හරි. දැන් අයිසැක් එක එකතු වෙලා මෙවර මේ Global Village කියන සංකල්පයක් එක්ක එන්න ඔබ සූදානම් කරගෙන තියෙනවා. මේ කීවෙනි වතාවටද මේ සංවිධානය කරන්නේ? මේක දෙවෙනි වතාවට තමයි අපි සංවිධානය කරන්නේ. කලින් අපි සංවිධානය කරා 2023 දී. ඒ තවත් උත්කර්ෂවත් කාර්යයට අපි සංවිධානය කරා මේ දෙවෙනි වතාව. මේ දෙවෙනි වතාව. හරි. දැන් දෙවෙනි වතාවේ කොහොමද සංවිධානය වෙලා තියෙන විදිහත් මට කියන්නකෝ. දෙවෙනි වතාවේ අපේ අයිසැක් වලින් අපි කරන්නේ සාමාන්‍ය ඉන්ටර්න්ෂිප් සහ වොලන්ටියරින් වලට පිට රටවල් වල ඉන්න තරුණ තරුණියන් ලංකාවට ගෙන්නනවා. ඒගොල්ලෝ ඒතර ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ වොලන්ටියරින් සහ මේ ඉන්ටර්න්ෂිප්ස් වල සම්බන්ධ වෙනවා. එතකොට ඒගොල්ලොන්ට අපි ස්ටේජ් එකක් හදලා දීලා තියෙනවා. ඒගොල්ලොන්ගේ සංස්කෘතියන් විදහා දක්වන්න. අපේ මොරටු විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අපි ඒගොල්ලොන්ට ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒගොල්ලොන්ගේ නර්තන සංගීත ඒ වගේම ඒගොල්ලොන්ගේ සංස්කෘතික අංග ඉදිරිපත් කරන්න අපි ඒ කියන්නේ ඒගොල්ලන්ට ස්ටෝල්ස් දාලා දීලා තියෙනවා. ඒ ස්ටෝල්ස් වල ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ සංස්කෘතිය ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ ස්ටේජ් එකේ ඒගොල්ලොන්ගේ නර්තන අංග ඒ වගේ දේවල් පෙන්වනවා. හොඳයි. දැන් කවදද මේක සැලසුම් කරලා තියෙන දිනේ? 28 වෙනි අඟහරුවාදා ලබන අඟහරුවාදා. හරි. දිනයක් විදිහට ගත්තාම මේ දිනේ තියෙන්නේ දැන් ওই සංස්කෘතිකාංග හෝමාරු එහෙම නැත්නම් සංස්කෘතිය පිළිබඳව කතා කිරීම පමණද? නැත්නම් දැනුම හෝමාරු කිරීමේ දේශන ඒ වගේ දේවල් වලට ඉඩක් තියනවද දාට? නෑ. දේශන වගේ දේවල් නැහැ. අපි ගොඩක්ම පෙන්වන්නේ තරුණ තරුණියන් එකිනෙකා අතර මේ අන්ඩර්ස්ටෑන්ඩින් එක හදාගන්න. එතකොට ඒගොල්ලොන්ගේ සංස්කෘතියයි අපේ සංස්කෘතියයි කොහොමද එකට බ්ලෙන්ඩ් වෙන්නේ? කොහොමද ඒගොල්ලෝ එකට වැඩ කරන්නේ ඉදිරියේදී? ඒක ප්‍රගුණ කරවන්න තමයි අපි මේ ඉවෙන්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැනට රටවල් කීයක් එන්න බලාපොරොත්තු වෙනවද ලංකාවේ මේ වැඩේට? රටවල් 8කින් ශිෂ්‍යාවන් බොහොම ගොඩක් අය මේ ශිෂ්‍යාවන් ඒ කියන්නේ යුනිවර්සිටි වලම කට්ටිය. එතකොට අපේ රටවල් 8කින් 30 දෙනෙක් පමණ මේ වෙද්දී අපිට එන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් නිර්මාණ විදිහට ගත්තොත් සංස්කෘතික නිර්මාණ එළිදැක්වීමක් සිදු කරන ලංකාවේ පැත්තනොත් ලෑස්ති කරලා තියෙනවද අපේ රටේ අනන්‍යතාවයේ අයට කියන්න සංස්කෘතිකාංග සූදානම්ද? ඔව් අනිවාර්යෙන්ම. අපේ නර්තන අපේ වෙස් නැට්ටුවෝ ලෑස්තිලා ඉන්නවා. අපේ මොරටු විශ්වවිද්‍යාලයේ වෙස් නැට්ටුවෝ ගොඩක් ඉන්නවා. මේ අපේ මොරටු විශ්වවිද්‍යාලය ගත්තාම ටෙක්නිකල් යුනිවර්සිටි එකක් වුණාට අපේ නර්තනය ගායනයේ පැත්තෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් ශිෂ්‍යාවන් ඉන්නවා. අපි ඒගොල්ලන්ටත් ඉඩකඩ ලබා දීලා තියෙනවා මේ අපේ ඉවෙන්ට් එකේ ඒගොල්ලන්ගේ දක්ෂතාවය එලි දක්වන්න. වගේම අපේ සංස්කෘතිය අපේ ෆොරිනර්ස්ලට පෙන්වන්න. දැන් 28 වෙනිදා මේක විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන්ට විතරද විවෘත? නැත්නම් එළියෙන් කට්ටියට ඇවිල්ලා බලන්න පුළුවන්ද කොහොමද මේ? නෑ අපේ මොරටු විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මොරටු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් තමයි අපි විවෘත කරලා තියෙන්නේ මේ ඉවෙන්ට් එක. ඒ වගේම අපේ පිටින් අයිසෙක් සංවිධානවල කට්ටියටත් අපි ආරාධනා කරලා තියෙනවා. ඒගොල්ලොත් අපිත් එක්ක දාට සහභාගී වෙනවා. හොඳයි. දැන් මේ වගේ වැඩක් සංවිධානය කරගද්දී අයිසෙක්ට විතරක් මේ වැඩේ කරන්න බෑනේ. විශ්වවිද්‍යාල පැත්තෙන් ලොකු සහයෝගයක් ලැබෙන්න ඕනේ. ඒ නිසා දුෂාන් මට කියන්නකෝ කවුද ශක්තියක් වෙන පිරිස මේ වැඩේ සාර්ථක කරගන්නේ? ඇත්තටම මේල මතක් කරන්න අපේ විශ්වවිද්‍යාලයේ සිටින අපේ වයිස් චාන්සලර් සර් ඒ වගේම ඩිපියුටි වයිස් චාන්සලර් මැඩම් ඒ වගේම අපේ ස්ටාෆ් ඇඩ්වයිසර් අපේ ඩොක්ටර් පසින්දු වීරසිංහ ඒ වගේම අපේ ඕගනයිසින් කමිටු ඕගනයිසින් කමිටි එක and ඒ වගේම අපේ
අපේ එක්සිකිටිව් බෝඩ් එක ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ සිටින සියලුම සිසුන්ව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එයාලා ඔක්කොම අපේ මේ ඉවෙන්ට් එක සාර්ථක කර ගැනීමට ගොඩක් උපකාර වෙනවා. සාමාන්‍ය ඉවෙන්ට් එකක් සංවිධානය කරගනිද්දී මෙහෙම වසරින් වසර යන ඉවෙන්ට් එකක් විදිහට යනකොට තේමාවක් එක තමයි සාමාන්‍යයෙන් ඉවෙන්ට් සංවිධානය කරන්නේ විශේෂම විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේදී. මේවල තේමාවක් එක්කද යන්නේ කොහොමද තේම සලස්න්නේ? අපි මේ පාර තේමාවක් විදිහට යන්නේ ඒක අපි කියන්නේ අපි හැම ඉවෙන්ට් එකක්ම කරන්නේ එක එක්තරා තේමාවකට. ඉතින් අපි තේමාව මේ සැරේ අපි යුනික් ඒ වගේම කියන්නේ අපි ග්ලෝබල් විලේජ් එකට යුනික් අපි තේමාව තෝරාගෙන තියෙනවා. හොඳයි දැන් ගීත ගායනා කරන්න නටන්න ඒ සංස්කෘතිය හුමාරු කරගන්න මේ හැම කෙනෙක්ම සූදානම් වෙද්දී තව පාර්ශවයකට හිතෙන්න පුළුවන් මටත් බැරිද අයිසෙක් එක්ක සංවිධානයත් එක්ක එකතු වෙන්න මේක විශ්වවිද්‍යාලය ඇතුළෙන්මද කට්ටිය තෝරලා ගන්න නැත්නම් බාහිර විශ්වවිද්‍යාලවල අයටත් එන්න පුළුවන්ද මොරටු විශ්වවිද්‍යාලය විතරද? අපි අයිසෙක් යුනිවර්සිටි ඔෆ් මොරටුව සංවිධානයට බඳව ගන්න යුනිවර්සිටි ඔෆ් මොරටුව සිසුන් තමයි. එතකොට අපි මේ මාසේ අපි පාටම් ගෙන තියෙනවා අලුතෙන් සිසුන් බඳව ගන්න. එතකොට අපිට දැන් අපි මේ දවස්වල යුනිවර්සිටි එක ඇතුලේ අපි දැනට ප්‍රචාරණ කටයුතු කරගෙන යන අලුතෙන් බඳව ගැනීමේ කටයුතු වලට පීඨය මොකක් වුණත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනේ පීඨයකින් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලා කැමති නම් අපේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලට එයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි දැන් මේ ඔබ ඇතුළු කණ්ඩායම කරන එක දෙයක් නෙමෙයි. මීට අමතරව මොනවද අයිසෙක් සංවිධානයත් එක්ක එකතු වෙලා මොනවද කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ? අපි ඇත්තටම අයිසෙක් තුලින් අපි කරන්නේ විදේශීය ඉන්න අපේ තරුණ තරුණියෝ විදේශීය ඉන්නවනේ. එතකොට එයාලට අපිට ශ්‍රී ලංකාවට ඇවිල්ලා අපේ තියෙන ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් ඒ වගේම වොලන්ටියරින් ප්‍රෝග්‍රෑම්ස් ඒවට සම්බන්ධ වෙලා අයාලට එයාලගේ හැකියාවන් ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ සිටින තරුණ තරුණියන් සමග එකමුසු වෙලා එයාලගේ වැඩ කටයුතු කරගන්න ඒ වගේම එයාලගේ හැකියාවන් සංවර්ධනය කරගන්න ගොඩක් මේ අවස්ථාව ලම්බ වෙනවා. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ සිටින තරුණ තරුණියන්ටත් මේ විදේශීය ගත වෙලා එයාලගේ වොලන්ටියර්ෂිප් ඉන්ටර්න්ෂිප් ඒ වගේම එයාලගේ අර වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කරගන්න ලොකු අවස්ථාවක් ලබා දෙනවා. හොඳයි දැන් අයියලා නෝගොල්ලෝ දැන් කැම්පස් වල ඉන්න අයියලා පාසල් වල ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් මොන හරි වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න විදත් කණ්ඩායමක් විදිහට සූදානම්ද කොහොමද ඒ තියෙන සූදානම? අපි ඇත්තම ගත්තොත් පාසල් වල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාව තමා යුනිවර්සිටි වලට එන්නේ. අපේ පාසල් වල තාම මම දන්න තරමින් ව්‍යාප්ත වෙලා නැහැ අයිසෙක්. ඒ වුණාට අපි පාසල් වෙනුවෙන් සමාජ සේවයක් විදිහට අපි ගොඩක් ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ වගේම ඊට කලින් අවුරුදු වලත් අපේ හෝප් කියලා ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ ඉවෙන්ට් තුලින් අපි සමාජයට දෙයක් කරන්නත් අපේ මේ ඉවෙන්ට් කරන සංවිධානයක් විදිහට එතකොට අපි සමාජ සේවයක් විදිහට අපි කම්පියුටර් ලැබ්ස් ඩොනේට් කළා. ඒ වගේම ගිය අවුරුද්දෙත් තව ඒ වගේම ඊට හා සමාන ප්‍රොජෙක්ට් එකක් ගියා. ඒ වගේ අපි අපේ පැත්තෙන් පාසල් වලට දෙන්න පුළුවන් දේත් උපරිමම දෙනවා. හැබැයි තාම සංවිධානයේ ව්‍යාප්ත වෙලා නැහැ පාසල් වලට. හරි. කොහොම හරි පාසල් වලට උදව් කරන්න යන එක හොඳ වැඩක්. ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනුත් අය ඇති. දැන් මේ කටයුත්ත කරගෙන යනකොටත් දැන් විශ්වවිද්‍යාලයේ පැත්තෙන් සහයෝගය දෙනවා වගේම අනුග්‍රහක බවතුන්ගෙන් සහයෝගය ඇති. මොකද දැවැන්ත කටයුත්තක් මේක. රටවල් 8ක ශිෂ්‍යයන් 30ක් කැඳවාගෙන ඊළඟට මොරටු විශ්වවිද්‍යාලයේ සංවිධානයේ ඇතුළේ ඉන්න දරුවෝ ටිකත් එක්කට එකතු කරගෙන මේ කටයුත්ත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. අපි මේ ගැන කතා කරමු වෙලාව බලලා. අපි කතා කරලා අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන් අපිට අනුග්‍රහක බවතුන් එක එක්කෙනා ගැන කියන්න බැරි වෙයි. හැබැයි පොදුවේ අපි හැමෝටම ස්තුති කරමු. මොකද එයාලගේ ශක්තියත් ඉතා වැදගත් මේ වෙලාවේ. ඇත්තටම අපිට අනුග්‍රහ බවතුන් ගොඩක් ඉන්නවා. එයාලා ඇත්තටම අපේ ඉවෙන්ට් එක සාර්ථක කරගෙන ගොඩක් අපිට උපකාර වෙනවා. ඒ හින්දා අපි මේලා එයාලට ස්තුතිවන්ත වෙනවා. අපේ ඉවෙන්ට් එක සාර්ථක වෙනට සහභාගී වුණාට. හොඳයි. එහෙනම් මෙතෙන් ඔන්න ග්ලෝබල් විලේජ් 2026 මොරටු විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනවා. ඒ පිළිබඳව අපි දැනුවත් කරන්නට කාලය වෙන් කරගත්ත බොහොම ස්තුතියි දෙදෙනාටම විශ්වවිද්‍යාලයේ සිදු කරන මේ කටයුත්ත පිළිබඳව දැනුවත් කරන්නට අද අපේ මැදිරියට ආවට. ආගුවන්. එහෙමනම් අපි තවත් නිවේදනයක් තිබෙනවා. අපේ නිවේදනයට හිට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ මතක් කිරීමක් තමයි තිබෙන්නේ දර්ශනීය සිරිපා අනුරුව සමගින් ශ්‍රී මුනිපා ඇසල කලාපයේ 2026 ජූනි මාස 29 වනදා සිට අගෝස්තු 4 වනදා දක්වා රත්නපුර ඉහළ හකමුව ශ්‍රී මුදලින්දාරාම විහාර භූමියේදී පවත්වන්න සූදානම් කරගෙන තිබෙනවා. රාත්‍රී 7 සිට තමයි මේ පවත්වන්න සූදානම් කරගෙන තිබෙන්නේ. මේ සමගිනුත් ඔබට එකතු වෙන්න අපි ආරාධනා කරනවා. මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පසු නැවත මුණ ගැහෙමු.